මේ පේන්නේ අපේ ගේ දොරකොඩ. ඔතනින් දොරකොඩින් බැස්සම මේ දොරකොඩ වතුර මේ වැහි වතුර එකතු වෙලා නෙමෙයි. වැවේ වාහනේ වතුර එකතු වෙලා මේ ගේ වටේට අර පොල් ගස් අතරින් ඈත පේන්නේ පාර. ගමේ ප්‍රධාන පාර. ඒ පාරත් එහෙම වතුරේ යට වෙලා තියෙන්නේ. මම බලපුවාම මේ පොල් පැලගස් වන්නේ ඊයේ මෙච්චර තිබ්බේ නෑ. අද උදේ වෙනකොට වර්ෂාව හරිනම් පැත්තේ පාර පේන්නේ. පාර යට වෙලා දැන් එන්න හුලඟත් අද කරලා තියෙන්නේ. හුලඟත් එක්කලම පුදුම වර්ෂාවක් පේනවනේ අපේ ගෙදර. තාත්තේ මේ වෙනකොට උන්හිටිතෙන් අහිමි වෙන්න යන්නේ අපිට. හැකියයි අපිට උදව් කරන්න පාරටවත් තියාගන්න පුළුවන් තත්ත්වයක් අපිට නැහැ. මේ ඔය දොරකොඩටම වතුර ඇවිල්ලා තියෙන්නේ. තව ඉස්සරහට වර්ෂාව වැඩි වුණොත් අපේ ගෙටම වතුර අල්ලන තත්ත්වයක් තමයි තියෙන්නේ. පුළුවන් නම් බලධාරීන් දැනුවත් කරලා අපිව මේ ගම් වතුරින් බේරා ගන්න ලෙස මෙව කරනවා. මේ පේනවනේ එළියට බහින්නම බෑ වතුර. හැමතැනම වතුර පාරටවත් යන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ.